කෝටි 150ක් දීලා ගත්තු බුගාටි එක හදන්න බෑ කියලා බුගාටි සමාගම කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? ඇමරිකාවේ ජීවත් වෙන ඇලෙක්ස් ජී ලෝකේ දැවැන්තම කාර් සමාගමක් දනගස්සපු විදිහයි මේ. ඇලෙක්ස් ගොන්සාලෙස් හෙවත් ඇලෙක්ස් ජී කියන්නේ මියාමි වල ඉන්න සුපිරි ධනවතෙක්. එයාගේ ළඟ තියෙන වටිනාම කාර් එක තමයි මේ දම්පාට බුගාටි කිරෝන් එක. ඒත් හදිසියෙම වුණ අනතුරකින් මේ කාර් එකේ ඉස්සරහා කොටස සම්පූර්ණයෙන්ම කුඩු වෙලා යනවා. කාර් එක හදන්න උදව් ඉල්ලුවම බුගාටි සමාගම කළේ පුදුම වැඩක්. ඔවුන් මේ කාර් එකේ VIN අංකය බ්ලැක් ලිස්ට් කළා. ඔවුන් කිව්වේ මේක ආයෙ හදන්න බෑ, මේක පාරට ගන්න බැරි යකඩ ගොඩක් කියලා. සල්ලි දීලා ගත්තු තමන්ගේම කාර් එක හදන්න සමාගම ඉඩ දුන්නේ නැහැ. ඒත් ඇලෙක්ස් නිකම් හිතියේ නැහැ. එයා බුගාටි එකට ලෝකයේ ඉදිරියේ අල්ටිමේටම් එකක් දුන්නා. පැය 24ක් ඇතුළත මගේ බ්ලැක් ලිස්ට් එක අයින් කළේ නැත්නම් මම මේ කාර් එකේ හැම කෑල්ලක්ම 3D ස්කෑන් කරලා 3D print කරලා හදනවා කියලා ඔහු තර්ජනය කළා. වීඩියෝ එක වෛරල් වුණා. පැය 24ක් යන්න කලින් බුගාටි රිමැක් CEO මීටි රිමැක් කෙලින්ම ඇලෙක්ස්ට මැසේජ් එකක් දැම්මා. කරුණා කරලා 3D print කරන්න එපා. අපි ඔයාට කාර් එක හදාගන්න උදව් කරනම් කියලා එයාට පොරොන්දු වුණා. අන්තිමේදී තනි පුද්ගලයෙක්ගේ Instagram වීඩියෝවක් ඉස්සරහා ලෝකෙ ලොකුම සමාගමක් දන ගැහුවා. මේක සල්ලි ගැන විතරක් නෙවෙයි, පාරිභෝගිකයාගේ අයිතිය ගැන කතාවක්. ඔයාටත් මේ වගේ දෙයක් වුණොත් ඔයා මොකද කරන්නේ? ඇලෙක්ස් වගේ ගේම් ඉල්ලනවද? නැත්නම් අතෑරලා දානවද? පහලින් කමෙන්ට් කරන්න.